සියුස්ට වයස මාස සෆායගේ ඇස් ඇයි පාට දෙකක් සියුස්ගේ ගර්ල් කවුද? සියුස්ට කොට සියුස් කියන්නේ ඇයි? ඔය එක කොල්ලෙක් මට දෙන්න බැරිද? ගෙදර කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. මේ කෙනෙක් අනිත් එක්ක නම. ඔයාට කවුද ඕනේ? ළමයෙක් හදන්න බලාපොරොත්තුවක් නැද්ද? Hi guys. Merry Christmas. සුබනත්තලක් වේවා හැමෝටම. ඉතින් අපි දැන් සතියකට වගේ කලින් පෝස්ට් එකක් දැම්මා Facebook එකේ YouTube එකේ අපි Q&A එකක් කරනවා කියලා. ඉතින් ඒකට ගොඩාක් අය කමෙන්ට් කරලා තිබ්බා, ගොඩාක් අය ගොඩාක් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් අද වීඩියෝ එක අරන් ආවේ ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. හරි. අපි ඉන්ට්‍රෝ එක බලලාම ප්‍රශ්න වලට උත්තර දෙන්න පටන් ගමු. අපි ඉන්ට්‍රෝ එක බ්‍රේකින් නිවුස් වගේ නේ YouTube එකේ නිවුස් එකේ බ්‍රේකින් නිවුස් වගේ තමයි. ඔයාලා දෙන්නගේ වයස කීයද? මට 19යි. වයිෆ් 17යි. බෝරු කියන්නේ 10 එකතු කරගන්න. එපා එපා 5 එකතු කරගන්න. 5 කොහොමද? හරියට කියන්නනේ. 19යි 17යි දෙකටම 10ක් එකතු කරන්න. මට තීටක් නගන්නේ. වයස ශිෂ්‍යත්ව ලකුණු. වයස කිව්වා ශිෂ්‍යත්ව ලකුණු. ආ කීයද? 112යි. 112යි. අපේ බැලුවේ 117යි. 117? මට 137යි. මගේ බැලුවේ 142යි. ඒ තමයි ලේසි එක. ෆේල් ඉන්නේ ෆේල්. ලකුණු පහක් නේද? වරක් ලකුණු පහක් මදිනේ. ඔයාලට නේද අර කළු පොල් මාළුව හදන්න ආවේ? ඔව් ඒක තමයි ආවේ. කළු පොල් මාළුව. සෆාය වැඩිපුරම ආදරේ කාටද? කාටද ආදරේ? සෆාය ඉතින් ගොඩක්ම වයිෆ් එක තමයි කිට්ටෝ. ඉතින් මම හිතන්නේ මට තමයි ආදරේ වැඩිපුර. නෑලු. නැන්ද? තාත්තනේ ආදරේ. ඔව්. නිතර බුරනවාද? අපිට ඉන්නේ ගෝල්ඩන් කෙනෙක්. නිතරම බුරන්නේ. හැබැයි බොරුවට බුරනවා. බොරුවට බුරනවා. ගොඩක්ම බොරුවට කම්මැලි නිකන් උඩ බලාගෙන ඔහේ හෙට යනකම බුරාගෙන යනවා, මෙහෙට යනකම බුරාගෙන යනවා. හරි. උතුමාණන් සපත් වුණා. සියුස්ටයි කොට සියුස් කියන්න අනිවාර්යෙන් ඕනේ. ඒක අපි ලින්ක් එක ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ එහෙම නැත්නම් කමෙන්ට්ස් වල දානවා. සියුස්ටයි කොට සියුස් කියන්නේ කොට බබාලා ගෙන්න හඳ නිසාද කියලා ආයෙත් දාලා තියෙනවා. සියුස්ට කොට සියුස් කියන්නේ ඇයි? සියුස්ට කොට සියුස් කියන්නේ ඇයි? සියුස්ට සියුස් එක්ක ඉපදුණු අනිත් කට්ටියගේ නම් මොනවද? මම හිතන්නේ සියුස් එක්ක ඉපදුණු අනිත් කට්ටිය කියලා කියනවා ඇත්තේ සුයිටිගේ පැටියෙක් කියලා හිතාගෙන වෙන්න ඇති. සියුස් කියන්නේ සුයිටිගේ පැටියෙක් නෙමෙයි. ඒන් සුයිටි කිරි බිව්වා. ඔව් සුයිටි කිරි බිව්වා. කිරි බිව්වා නෙමෙයි කිරි හොරකම් කරා. ඒ වුණාට සුයිටි සියුස්ට කිරි දුන්නා. බෑ කියන්නේ නැතුව. බෑ සුයිටිගේ පැටියෙක් නෙමෙයි. සියුස්ට වයස සියුස් කරපු පිස්සුම වැඩේ ඇත්තටම සියුස් කානුවෙන්ද ගත්තේ. සියුස්ට වයස මාස 9යි. ඉන්න බෑ ඒක විදිහට. ඔයාලම දකින්න ඇතින් සෆාය කොච්චර පාඩුවේ මෙතනටලා හිටියද කියලා. ගොන් අලියෙක් ඇවිල්ලා වගේ අයියෝ. පඩි මම බෙලත ගන්න. සියුස් ගැන දැනගන්න කැමති යාගේ වයස වර්ගය උපන් රට ඒ වගේ දේවල්. වයස කිව්වා උපන් රටේ තියෙන ලංකාව. සියුස් ලංකාවේ ඉපදුණගෙන වර්ගය ගෝල්ඩන් රෙට්‍රීවර්. සියුස්ගේ පැටියෙක් දෙන්න බැරිද කියලා. තාම මාස 9යි යන්නේ මෙයාට. ලකුණාවක් බලමු නේ. ඔයාලා දෙන්න කොහොමද හම්බුනේ? අපි ඒකට උත්තරේ දෙන්නම්. තව මාස දෙකකින් අපේ ඇනිවර්සරි එක එනවා. ඉතින් ඒකට ඒකෙදි තමයි අපි දෙන්න හම්බුනේ කොහොමද? ලව් ස්ටෝරි එක මොකද්ද? කොහොමද කින්ද මන්ද හැමදේම අපි ඒ වීඩියෝ එකේ දාගෙන ඉන්නවා. ඔයාලා දෙන්න කරන ජොබ් එක මොකක්ද? අපි දෙන්නම ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා, වීඩියෝ එඩිටර්ස්ලා. එතකොට මම සෝෂල් මීඩියා මාකටිං කරනවා, ඩිජිටල් මාකටිං, ඒ වගේම වයිබ් ටෙස්ට් ඔන්ලයින් බිස්නස් එකක් තියෙනවා. ඒක නම් දැන් මේ ඉතින් පොඩ්ඩක් නවත්තලා තියෙනවා. මොකද අපි අපේ වීඩියෝස් වලට වැඩිපුර ફોකස් එකක් දීලා තියෙන හන්ද ඔක්කොම එක ගොඩේ කරන්න තමයි අමාරුයිනේ. ඒක මේ දවස්වල චුට්ටක් නෑකලා තියෙනවා. මේ වීඩියෝස් වල තමයි ලොකු ફોකස් එකක් මේ දවස්වල දීලා තියෙන්නේ. ළමයෙක් හදන්න බලාපොරොත්තුවක් නැද්ද?
ළමයි හදන්න කියන මෙහෙමයි අපි දෙන්න පොඩි ප්ලෑන් එකකට තමයි අපි දෙන්න ගමන යන්නේ. ඉතින් මේ ප්ලෑන් එකට අනුව තව පොඩි කාලයක් තියෙනවා අපි දෙන්නට ලොකු වයසකුත් නැහැ. ඉතින් අර එහෙම නැත්නම් ගමන් ළමයි හදන්න ඕනේ කියලා එහෙම නියතයක් නැහැනේ. ඒ වුණියන් අර 50 ගණන් වල 60 ගණන් වල වගේ මානසිකත්වයක් දැන් ළමයි හදන්න ඕනේ. එහෙම නැහැ අපි දෙයක් මුලින්ම කරගෙන අපිට ඊට පස්සේ තමයි ළමෙක් ගැන හිතන්නේ. ඉතින් මම පොඩි කාලේ සෑහෙන දුක් විඳපු කෙනෙක්. ඉතින් එහෙම දුකක් මගේ ළමයට නොදෙන්න. ඉතින් අපිට තව දේවල් ටිකක් තියෙනවා කරගන්න. නිකන් හරි අවුරුදු 60ක් 70ක් කරන මොකටද කරගන්න බැරිව? අපි ලබනාත්මකේ කල්ලා. ලබනාත්මක කල් දාන. දැනට අපි බෞද්ධ මව්පියෝ. දැනට ඒ ෂේප්. ඔය දෙන්නයි ජොබ්ස් මොනවද ලව් ස්ටෝරි එක. මගේ කමෙන්ට් එකක් කියන්න. ආදරේ ඔයාලට. උත්තර හම්බුණා. සිව්ස්ටයි සිව්ස් කියලා නම දැම්මේ. ගුණා කියලා දාන්න තිබ්බනේ. සිව්ස් කියලා හපෝ මේකව. සෆාය පුංචිට බබාලා හම්බුණා මටත් එක්කෙනෙක් දෙනෝ නේද? අනිවාර්යයෙන්ම දෙනවා. අයියේ අක්කේ සෆාය මුලින්ම ගේන්න හිතුවේ ඇයි? වාගේ. හස්තිට හස්කේක් දෙන්න ඕනුනා. ඉතින් එයා කැමති නිසා එයාගේ බර්ත්ඩේ එකත් කිට්ටු කරලා මුලින් මම හොය හිටියා. බර්ත්ඩේ එක හැබැයි චුට්ටක් අපි පව වෙලා සැමරේ. මොකද මම තමයි පරක්කු කරේ උමනාවේ. මොකද මට සෆායව හම්බ වෙන්න චුට්ටක් කල් ඕනුනා. ඒ කියන්නේ එයාලා ගෙනල්ලා දෙන්න සහ දින තෙක්ක. ඉතින් ඒ නිසා චුට්ටක් බර්ත්ඩේ එක පහු වෙලා ගත්තා. ඒ දවසේ තමයි ඉතින් කොහොමද මම සෆායව අරගෙන ආවේ. මගේ කාඩ්ඩයෙන් බර ගන්නක් එදා අඩු වෙලා තිබ්බ මම හොඳටම බය වුණා. මම තාම මතකයි ඒක. ගිෆ්ට් එක. සර්ප්‍රයිස් ගිෆ්ට් එක. දෙසරයක් සර්ප්‍රයිස් එනවා. එකක් සෆාය දාගෙන්ද ඊට පස්සේ කාඩ් එක දාගෙන. අනේ ඉතින් උදේ පාන්දර කාඩ් එකෙන් මෙහෙම ලොකු ගාණක් අඩු වෙලා හවස බලද්දී නරි පැටියෙක් ගේ ඇතුලේ. ස්වීටිව හම්බුන දවස. ස්වීටිව වයිෆි උපන්දිනයට තමයි අරන් ආවේ. ඉතින් උපන්දිනේ දවස් තමයි යාට හම්බුනේ. මගේ උපන්දිනේ නම් පොඩ්ඩක් කල් දාලා ගත්තට මම එයාගේ උපන්දිනේ ගානට දවසේ ගානටම හරියටම රෑ 12ට මහරාණිට ඉරිසියා හිතිලා හරියටම රෑ 12ට අරන් ආවා. තුන් දෙනාගේ වැඩිපුරම අකුණු ගහද්දි ගොරවද්දි බය කවුද? තුන් දෙනාගේ වැඩිපුරම හුරතල් කරන්නේ කාවද? ගොඩක් ආදරේ ඔක්කොම. සුවිටි තමයි අකුණු ගහද්දී ගොරවද්දි බය. අකුණු වලට වඩා ගොරවද්දී ගොරවන සත්‍යෙට සෑහෙන බයයි. ඒලට සපය ළඟට එලා ඉන්නවා. මේ කොහොම හිටියත් ඉතින් සුවිටි බුරනවා. අකුණු ගොරවන වෙලාවට සෑහෙන බයයි. ඉතින් ඒ බය හින්දාම හයියෙන් බුරනවා. ගේ උඩ යන්නම බුරනවා. සුවිටිට වයස කීයද මොන අවුරුද්දද එයාව ගෙනාවේ? සුවිටිව ගෙනාවේ 2023. හැබැයි සුවිටිට අවුරුදු 3යි දැන්. ස්වීටියන් සිව්ස් දෙන්නම ගෝල්ඩන් රෙට්‍රීවර් බවුන්. දෙන්නම ගෝල්ඩන් රෙට්‍රීවර්. ස්වීටි ෆීමේල් සිව්ස් මේල්. අපිට අහන්න ප්‍රශ්න නම් නෑ. ඒත් ගොඩක් ආදරේ ඔයාලගේ පවුලට. මායි නංගී හැම වීඩියෝ එකක්ම ඔයාලගේ බලලා තියෙනවා. ඉස්සරහත් මේ වගේ ලස්සන වීඩියෝ ගේන වීඩියෝ එඩිටින් පර්ෆෙක්ට්. සෆාය ස්වීටි සිව්ස් මායි නංගී ඔයාලට ගොඩක් ආදරේ. thank you so much. සෆායට කෑම කොහොමද හදන්නේ? අපි කිව්වොත් තරහ වෙයි. සෆායට කෑම හදාන්න ඉතින් තුන් දෙනාටම එකම දේ දෙන්නේ මේ අපේ තුන් දෙනා ගොඩක් දේවල් තෝරනවානේ. තෝරන එක සමහරකට හරි කරදරයක්. සමහරකට කරදරයක් කියන්නේ ඇත්තම එක හරි කරදරයක්. තෝරන හින්දා මොකද මේ සමහරකට තුන් දෙනාට තුනක් දෙන්නත් වෙන අවස්ථා තියෙනවා. ඒ මාළු වගේ ගත්තොත් මාළු කන්නේම නැහැ තුන් දෙනාම. තුන්දෙනාම කන්නේ. ඒ නිසා මාළු කොහොමද දෙන්නේ නැහැ. මොකද නිකන් හදලා නාස්ති වෙනවා එහෙම. ඒ නිසා ඉතින් චිකන් තමයි තුන් දෙනාම කන්නේ. ඒ විදිහට තමයි ඉතින් කෑම ඉතින් හැදුවොත් යන්නේ. නැත්නම් ගොඩක් වෙලාවට ඩ්‍රයි පෙට් ෆුඩ් එක දෙන නිසා ඉතින් බත් හදන්න ඇත්තටම මේ සතියට එක සැරයක් එහෙම වගේ තමයි. කොහොමද බත් දෙනවට වඩා මේ ඩ්‍රයි ෆුඩ් එක ක්වොලිටි ඩ්‍රයි ෆුඩ් එකක් දෙන එක තමයි හොඳ. මොකද ඒකේ හොදේ ක්වොලිටි වෙන්න ඕන. මොකද තියෙන වාලේ එහෙම නෙමෙයි. ටිකක් තමන්ගේ පැටියට ගැලපෙන දැන් ඔක්කොම ඩ්‍රයි ෆුඩ් තිබ්බම හැම එකම හැමෝටම දෙන්න බෑ. ඒ හින්දා හොඳ ක්වොලිටි ඩ්‍රයි ෆුඩ් එකක් තෝරලා දෙන්න ඕන. එතකොට ඒක යාලටත් හොඳයි නේද? ඒ විදිහට තමයි ළඟ කැමති වෙන්නේ. සමහරකට සුප් වගේ යනවා. එහෙම ඉතින් යනවා එක එක දේවල් යනවා. කෑම තෝරනවා කියන්නේ ඉතින් දැන් බිත්තර වගේ ගත්තොත් සිව්සුයි සුයිටි දෙන්නම බිත්තර තම්බලා කනවා. එයාලා තම්බලා කනවා. එතකොට ඔම්ලට් එක වගේ හදලා දුන්නාම පොඩ්ඩක් ෆ්‍රයි කරලා ඒත් කනවා. සෆාය ඔය දේ විදිහටම කන්නේ. සෆායට ඕනේ බිත්තර අමුවේ. බිත්තර කට්ට ගැලුවා පොඩ්ඩක් එහෙම පොල්ලලා දෙන්න තියෙන්නේ. එතකොට විතරයි සෆාය බිත්තර කන්නේ. ඔය වගේ අර එක එක්කෙනා එක එක විදිහයි. සෆාය කරන දඟ වැඩ මොනවද? සෆාය එහෙම ලොකු දඟක් නැහැ. නැත්තෙත් නැහැ. සෆායගෙන් දඟ වැඩක් කියලා තියෙන්නේ ඔය පොඩි පොඩි සතුන්ට ඉන්න දෙන්නේ නැහැ. පොඩි පොඩි සතුන්ට නෙමෙයි. එයාට තාම හරිය ලොකු සතෙක් හම්බුන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ සතාව අල්ලන නිකන් ඉන්නේ සතාව කාලම තමයි ඉවර කරන්නේ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය පොඩි පොඩි කුණි සතුන්ව එහෙම
එයා දෙකට කඩනවම තමයි කලින් කලින් මහිතන කිව්වත් ඉතින් ඔය වගේ මේ පොඩිපොඩි සතුන්ට ඉන්න දෙන්නේ නැහැ නමාර පොඩි නෙවෙයි ලොකු සත්තු වුණත් එච්චර තමයි. සත්තු කියන එක යට පෙන්නන්න බෑ. කොහොමත් අර දඩයන් කරන්න බලාගෙනම තමයි ඉන්නේ හැම තිස්සෙම. බව්ව තුන් දෙනා පොඩි කාලේ ගේ ඇතුලේ චෝදයන්නේ නැද්ද? එයාලා දැන් එළියට ගිහිල්ලා කකුල් වල දූවිලි පිටින් කොට්ට මෙට්ට සෝව උඩ නගින එක වදයක් නෙවෙයිද? නිතරම පිරිසිදු කරන්න වෙනව නේද? අක්කද දවස පුරාම ඉඳන් එයාලගේ වැඩ ඔක්කොම බලාගන්නේ. බව්ව තුන් දෙනාට කීයක් විතර වියදම් වෙනවද මාසෙට? එයාලට විදලා තියෙන බෙහෙත් මොනවද? ගෝල්ඩන් රිට්‍රීවර් කෙනෙක් දැන් කීයක් වෙනවද? ඔයාලා කීයකටද ගෙනාවේ? ඔව් එයාලා ඉතින් පොඩි කාලේදී ගේ ඇතුලේ ඉතින් චූක අක්ක දෙකම ඉතින් කරනවා නේද? ඒක ඉතින් චූටි බබෙක් වගේ තමයි. ඒක එමිට ට්‍රේනින් කරගත්තම එයාලා ඊට පස්සේ දන්නවා මේක ගේ ඇතුලේ නෙවෙයි කරන්න ඕන කියන එක. ඉතින් එළියට එක්කන් ගියාම එහෙම ට්‍රේනින් කරගත්තා. දැන් දාන්න නැහැ. හැබැයි චූටි කාලේදී අපි ට්‍රේනින් කරගන්නකම් ඒ දේවල් වුණා. ඔය සාමාන්‍ය මාසෙක දෙකක මාස 3ක වගේ කාලෙදි කොහොමද ගියත් දාන්න අර පොඩි බබෙක් ගැන හිතන්නකෝ මාස 2ක 3ක වගේ ඉතින් කොහොමද එයාලට එහෙම පෝස්ටුම් යන්න කරන්න බෑ. එයාලා ඇඟේම දාගන්න. ඉතින් මෙයාලත් ඒ වගේ තමයි. හැබැයි එතකොට ඒ යාලා දාන වෙලාවට අපි ටික දවසක් ඇති තේරෙනවා මෙයාලා හැරෙන්නේ දැන් සූදානම්, මෙයාලා හැරෙන්නේ දැන් කක්ක කරන්න. ඒ දේවල් ටික තේරුණාට පස්සේ එහෙම උස්සන් දුවනවා අපි එළියට. කොහොමත් කෑම කාලා කෑම දුන්නාට පස්සේ කෑමෙන් පස්සේ කොහොමත් එළියට එක්කන් යනවා. අනිවාර්යයෙන්ම මොනවා හරි දෙකක් කරනවා. උදේට හැරුණාම ආපහු රැ නිදා ගන්න කලින් ඔහොම එයාලා එළියට එක්කන් ගියාම ඒ පුරුද්දට යාලා දන්නවා එළිය තමයි කරන්න ඕනේ කියලා. එතකොට ඉතින් ලොකුනාට පස්සේ යාලෙන් කරදරයක් නැහැ. යාලා මම දක්වන සිව්සෙම අපේ ළඟට ඇවිල්ලා මෙහෙම අතින් ගහනවා. යාර බරත් අදුනාම. සපාය බැව් ගගා නාහෙන් අඬනවා. සුටි පුරනවා. ඔය වගේ දේවල් තියෙනවා යාලා කියනවා. ඔන්න අපිට බර වෙලා එළියට යන්න ඕනේ කියලා යාලා ඉඟි දෙනවා. ඉතින් ඒලට එළියට එක්කන් යනවා. ඊට පස්සේ තව අහලා තිබ්බා මේ වැක්සින් ගැන. චූටි කාලෙත් දෙන්න ඕන වැක්සින් ඉතින් කීපයක් තියෙනවා. පොඩි කාලේ තමයි එක දිගට වගේ වැක්සින් දෙන්න ඕන. මාස 3-4 වගේ යනකොට වැක්සින් ටික ඔක්කොම ඉවර වෙනවා. ඒ කියන්නේ අපි ડોක්ටර් ළඟට ගෙනිච්චම ડોක්ටර් ඊළඟ දවසෙත් ලියනවා නේද? ගේන්න ඕන දවසේ හැමදේම තියෙනවා. ඒක අපි හොය කරන්න ඕනේ නැහැ. ඒක ડોක්ටර්ම ලියලා දෙනවා. ඊට පස්සේ අපිට තියෙන දවසට ගෙනියන්න. එහෙම තමයි මේ වැක්සින් ටික ඉතින් පළවෙනි මාස 3 අතර ඉතින් කොහොමද රේබීස් එක ඩිස්ටෙම්බර් එක පාවෝ එක ඊට පස්සේ ඒකේ බූස්ට් එකක් යනවා. ඕම දේවල් ටිකක් තියෙන. ඉතින් ඒවට යම් කිසි විදමක් යනවා පොඩි කාලේදී. ඒ ටික දුන්නට පස්සේ ආපහු අවුරුද්දකට එකපාරක් ওই ටිකම දීලා කන්ටිනියු කරගෙන යන්න තියෙන්නේ. අර ඔය ගොඩක් වෙලාවට මේ පෝස්ට් දැකලා තිනවා මෙහෙම අපේ බව්වගේ පස්සපැත්ත පණ නැති වෙලා තිනවා මොකද්ද කරන්නේ කියලා Facebook එකේ ගොඩක් පාරක් පෝස්ට් දැකලා ඇති. හරි ඒකට කියන්නේ ඉතින් පාවෝ කියලා. පාවෝ වැක්සින් එක දීලා තිබ්බනම් එහෙම ප්‍රශ්නයක් ඇත්තටම ඇති වෙන්නේ නැහැ. මොකද පාවෝ හැදිච්ච එක්කෙනෙක් පාරකේ හරි කොහෙට හරි හිටියත් තමන්ගේ එක්කෙනාට පාවෝ දීලා තිනවා නම් ඒක හැදෙන්නේ නැහැ. දීලා නැත්තම් තමයි හැදෙන්නේ. ඉතින් අර ගොඩක් වෙලාවට අනේ අපි ආදරෙන් බලාගන්නම් කියලා එක්කන් යනවා. එක්කන් ගියාට මදි. අන්න බොන්න දුන්නට මදි. ආදරේ දුන්නට මදි. මේ දේවල් ටික හරියට කරෙන්න ඕනේ. ඊට පස්සේ අනේ මෙහෙම වුණා මොකද්ද මේකට කරන්න කියලා පෝස්ට් දාන එක තමයි කරන්නේ. මේ වැඩේ හරි වැරදි. අපි තව දෙයක් තියෙනවා. දැන් සමහර චූටි කාලේදී අර මුලින් ගත්තම දෙනවා වැක්සින් එක. ඊට පස්සේ අවුරුදු 8-9 යනකොට මුකුත් නැහැ. ඊට පස්සේ ඉතින් ලෙඩ හැදේ. ඊට පස්සේ තර පාව කලින් විතර තියනවා කියලා හැදෙන්න දෝ තියෙන්නේ නැහැ. කාල් වැඩි නේද? එතකොට අවුරුදු ගානක් ගිහිල්ලා ඉවරයි ඒක. ඒක කන්ටිනියු කරන්න ඕනේ. තව සමහර විටන් ඉන්න ඕනේ පාරේ ඉන්න බව්වෙක් වරන් ගියට පස්සේ වියදමක් නැහැ. යාලට මුකුත් දෙන්න ඕනේ නැහැ. යාලා කොහොමත් හැදෙන එක නැහැ. යාලටත් හැදෙන්න පුළුවන්. යාලත් බව්වනේ. ඒකෝනේ මේ මිනිසුන්ට වගේම තමයි යාලට අවශ්‍ය දේවල් ටික දෙන්න ඕනේ. ඒක දෙන්නේ නැතුව ඇත්තටම පාරේ ඉන්න බව්වෙක්වත් හදන්න එපා. එහෙම දෙන්නේ නැතුව ඒක මේ හරි අපරාධයක්. ඊට පස්සේ ආදරෙන් හදුව එක්කන නැති වුණා කියලා කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. Taman ගැතේ තමයි වැරද්ද තියෙන්නේ. බව්ව තුන් දෙනාට කොච්චර වියදමක් යනවද? ඒක තමයි ඊළඟට අහලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මෙයාලට ඩ්‍රයි පෙට් ෆුඩ් එකක් ගන්නවා මාසෙකට කිලෝ 20ක පැකට් එකක්. තුන් දෙනාට ඒකට අමතරව බත් තරම් මනම් දෙනවා. මේන්ලි යන්නේ පෙට් ෆුඩ් එක. ඉතින් ඒකට යම් කිසි ගාණක් යනවා. ඊට පස්සේ වෙට් චාර්ජස් තිබ්බොත් ඒ වල ගාණක් යනවා. ඒක ඉතින් ඩිපෙන්ඩ් හරියටම ගාණක් කියලා නැහැ. කොහොමත් සාමාන්‍යයෙන් 40-45 වගේ අතර ගාණක් තුන් දෙනාට යනවා මාසෙකට. මොකද ඒ 40-45 කියන ගාණ පෙට් ෆුඩ් එකට. එතකොට විටමින්ස් වලට මේ ඔය හැම දෙයකටම බෙදලා ගත්තාම තමයි ඒ වගේ ගාණක් වෙන්නේ. සමහර වෙලාවට ඒක වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙනപ്പം මෙයාලා ලෙඩ වෙනවා. ඒක මම බඩේ අමාරු ඒ දේවල් හැදෙනවා. සාපායට කුරුමිනියෝ කන්නේ හිතෙනවා.
සපය ගොඩක් වෙලාවට ඔය සත්තුන්ව කනවානේ අපි කොච්චර බලන් හිටියත් චුටි මකුණෝ හරි යට කන්න ඕනේ. ඉතින් ඔය කොයි ගිහිල්ලා ඉතින් එතකොට බඩේ අමාරුද? එතකොට ඉතින් වැඩිපුර චුට්ටක් ඒනන්න. ඒක ඉතින් ඩිපෙන්ඩ් වෙනවා. ස්වීටිටයි සියුස්ටයි එහෙම කන්න ඕනේ. පොඩි සතෙක් වුණත් ගෙම්බෙක් හරි මොකෙක් හරි ආවොත් එයාලා කන්නේ නැහැ. එයාලා ආදර කරන්නේ තලන එක කරන්නේ. එයාගේ ඇඟුඩේ නගිනවා, එයාව කටේ තියන් ඉන්නවා හිර වෙලා මෙහෙම වෙන්නේ නැති වෙන්න මිලින්නේ කරන්නේ නැහැ. සෆාය කියන්නේ පැත්ත සෆාය දෙකට කඩනවම තමයි. මෙන්න ඉතින් ඒ ගාන තව කෙනෙක්ට ඒක ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. තව කෙනෙක්ට ඒක වැඩි වෙන්නත් පුළුවන්, තව කෙනෙක්ට ඒක අඩු වෙන්නත් පුළුවන්. සියුස්ගේ ගර්ල් කවුද? සියුස්ට ප්‍රපෝසල් ගොඩක් එනවා. හැබැයි තව මාස 9 හින්දා අපි පොඩ්ඩක් ඉන්නවා ඉතින්. එයාට කල වයස ආවට පස්සේ ගර්ල්ස්ලා ගොඩක් ඉඳි. sit down baby. අනිවාර්යෙන්. මේ ලස්සන හොල් එක නේද? සියුස් තාම තාත්තා කෙනෙක් උනේ නැද්ද? සියුස්ගේ වයස අනේ මට යව දෙන්නක. දැන් මෙහෙම උස්සන් යන ප්ලීස්. ආය අරන් එන්නකො. සෆායේ සියුසුයි මෙච්චර වලිදාගන්නේ. සෆායේ සියුසුයි වලිදාගන්නේ නැහැ. මොකද සියුස් සෆායට බයයි. පණ යන්න බයයි. ඔය සෆාය හරි අමුතු බැල්මක් දානවා. එහෙම කළා පොඩි අමුතු බැල්මක් දානවා. බුරන්නේ කරන්නේ ඇඟට පයින්නේ මොකුත් නැහැ. බලනවා විතරයි මේක. සියුස් හොයා ගන්නවත් නැහැ දුවනවා. අන්තික මේ තුන් දෙනාම රණ්ඩු කරන්නේ නැහැ නේද? රණ්ඩු කරන්න කාරණාවකුත් නැහැ. එහෙම කියනවා. ඊර්ෂ්‍යාව තියෙන එමයගේ රණ්ඩු කරන්නේ නැහැ. මොකද තුන් දෙනාට මාදන ඒ විදිහටම දෙනවා. ඔය සියුස් ඇඟේ නගිනේවා නම් මනම් ඔක්කොම සෆාය පොඩ්ඩක් ඉවසගෙන හිටියා. ඒ කියන්නේ සියුස් මාස 5ක් වෙනකම් විතරයි සෆාය බැලුවේ. එතකන් සෆාය කිසිම දෙයක් සියුස්ට අරුදු ගන්න ගොරවනවත්වත් අර මෙහෙම බැල්ම දානකවත් මොකක්වත්ම කරේ නැහැ. මාස 5න් පස්සේ නම් හිටියේ නැහැ හැබැයි. මාස 5න් පස්සේ එයා අමුතු විදිහට ගාන්ට මල්ලිව කන්ට්‍රෝල් කරගත්. ඒක හින්දා තමයි මෙයාට මහරාණි කියන්නේ. සෆායට වයස කීයද? සෆායට වයස අවුරුදු 2යි දැන්. මට තියෙන ප්‍රශ්න ටික අහන්නම් මෙහෙම. සිසාරා හස්ති පේජ් එකේ නම කොහොමද හැදුවේ? සිසාරා හස්ති. ස්වීටි මණිකගේ වයස කීයද? සෆායගේ වයස, සියුස්ගේ වයස. ඔය සුවටම උත්තර අපි කලින් දුන්නා. ස්වීටිගේ වයස, ඔයාලගේ වයස. අනේ මේවට උත්තර දෙන්න. උත්තර දුන්නා. අහන්න ප්‍රශ්න නැහැ, අනිත් ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඔයාලගේ පුංචි පොලට ගොඩක් ආදරේ. මේ කමෙන්ට් එකක් කියන්න. ආද. අක්ක බබෙක් හදන්නේ නැද්ද? අක්කා ඔයාලගේ ලව් ස්ටෝරි එක කියන්නකෝ ප්ලීස්. ඔයාලා ඒ ලෙවල් වලට මොනවද කරේ? අපි දෙන්නම ඉංජිනේරින් ටෙක්නොලොජි තමයි කරේ. ඔයගොල්ලෝ වැඩියෙන්ම ආස කාටද බව්වන්ගේ? එයාලගෙන් වැඩියෙන්ම දඟ කවුද? ඔයාලා දෙන මුලින්ම හම්බුනේ කොහමද? වැඩියෙන්ම දඟ කවුද කියලා කියන්න. ඒක කියන්න ඕනේ නේද? දන්නව ඒ? ඔයාලා දන්නවා. ශික්ෂු මම ශික්ෂු වෙන්න තියහන්නේ. ශික්ෂු කෙනෙක් හදමුද? ශික්ෂු වෙන්න තමයි මුලින්ම වයි ආසාවෙන් හිටියේ. හැබැයි මට එහෙම ලොකු ආසාවක් තිබුණේ නැහැ. මොකද එයාලගේ අර බූල් පිටිලා මම අපහාසයක් කරනවා නෙමෙයි. අර එයාලගේ ඇස් වැහෙන්න මේ වෙලා ඊට පස්සේ එයාලව ඩොග් සැලුන් වලට එක්කන් යන්න ඕනේ. හරි කරදරයි මේ. අනිත් පොඩි වැඩිමට මේ යට වෙයි කියලාත් බයයි. ඒකින්ද මේ තමයි ශික්ෂු කෙනෙක් ගත්තේ නැත්තේ. නැත්නම් ශික්ෂු කියන්නේ හරි නෙමෙයි. ඔව් ශික්ෂු කියන්නේ හරි ලේසි හදන්න. හරි කියුට්. ඒ කියන්නේ ඕන දෙයක් අරන් යන්න පුළුවන්. ෆස්ට් ටයිම් හදනවා ශික්ෂු කෙනෙක් තමයි ශික්ෂු කෙනෙක් හදනවා නම් ඔව්. හැමදේම පොඩියට දෙන්න පුළුවන් නේද? කෑම ඉඳලා පොඩියට කෑම චුට්ටයි. ජරාග්‍රතස් කරන්න ඕනේ චුට්ටයි. ඔව්. යන තැන කකුලේ වදිනවා. පාපිස්සාගේ. අපේ සියුස් බබාට මාසකට කීයක් විතර වේදන් යනවාද? එහෙම කෙනා දන්නේ ඕන ඕලෝව කිව්වා. සියුස් බබාගේ ආතල්ම සිද්ධි මොනවද? වීඩියෝස් වල මම හිතන්නේ ඔයාලා සෑහෙන දැකලා තියෙනවා. සියුස් කරපු නරක වැඩ මොනවද කියනවා? සියුස් කරපු හොඳ වැඩ මොනවද කියලා අහන්න. ලේසි. සෆායගේ S ඇයි පාට දෙකක්? හොඳ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් සයිබේරියන් හස්කිලගේ පාට එන විදි වර්ග 5ක් තියෙනවා. හැබැයි පහිනුත් 4ක් තමයි අර වැඩිපුරම පිළිගත්ත විදිහට තියෙන්නේ. ඉතින් ඒකෙනුත් S2ම දුඹුරු පාට එන විදිහ ඒ කියන්නේ both eyes brown. ඒක සාමාන්‍යයෙන් 40-45ක් අතර හස්කිලගෙන් පිහිටනවා. most common එක. ඒතකොට S2ම නිල් පාට. ඒකත් 40ක් වගේ ප්‍රමාණයක් හස්කිලගෙන් පිහිටනවා. ඒතකොට ඊළඟ එක තමයි bi eyes කියන්නේ. bi eyes කියන්නේ සෆායගේ විදිය. එක හැක් නිල් පාටයි අනිත් හැක් දුඹුරු පාටයි. එතකොට ඒකේ හින්දා තමයි යාලා bi eyes කියන්නේ. මෙයාලා සාමාන්‍යයෙන් ලෝකේ 15% වගේ තමයි bi eyes පිහිටන්නේ හස්කිලට. ඊට පස්සේ අන්තිම එක ටිකක් රැයා. ඒක party colored හස්කිලා සාමාන්‍යයෙන් ඉන්නේ 5% වගේ. එයාලගේ වෙන්නේ එකම ඇහි නිල් පාටයි දුඹුරු පාටයි දෙකම තියෙනවා. අනිත් පැත්තෙත් නිල් පාටයි දුඹුරු පාටයි දෙකම තියෙනවා. දෙක මික්ස් වෙලා තියෙනවා. ඒකෝට පස්වෙනි එකක් මම කිව්වා පොඩි ග්‍රීනිෂ් ගතියක් එනවා. මම හැබැයි ඒ ගැන ලොකු දැනීමක් නැහැ කියද මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. අයියා අක්කට කියපු චාටු කතා මොනවාද?
ඒකත් අපි ඇනෝසරි වීඩියෝගදී කියන්න හැබැයිම කියන්න තරන් චාරුකතාවක් කිවෙත් නැහැ මේ එම චාරුකතාකයකි පස්සෙන් කිය නැහැ නෑ ඒක සිතනී වන කතා චාටු කතා සෑහින් කිව්වා අපි ඒක මේ ඊළඟ ඇනිවර්සරි වීඩියෝ එකකින් කිව්වා ඔන්න මතක නැතිව ඇති එහෙම ඇනිවර්සරි වීඩියෝ කරන්නේ ඔට අමතකේවත් ඇති මතක් කරලා ගමු ඊළඟ ප්‍රශ්නේ ඇයි මුස්ලිම් අය බව්ව හදන්න නැත්තේ අපි මුස්ලිම් නෙමෙයි එකහින්ද මංහිතන් අපි එකට උත්තර දෙන්න ඕන නැහැ සහ අපි දන්නේ නැහැ හරියටම ඉතින් අප කමෙන්ට දැකහිද මං එකනකින් ඇහවා මේ ඇයි කැමති නැත්ත කියලා යාලා ඉතින් එක උත්තර දුන්න කෙනෙක්ව මෙයාලා කෙල්ල හොඳ නැහැ කියලා පවතාව කෙනෙක්ව යාලාර හැමදිසම වන්දනාමාන කරන්න හින්දා අර පිරිසිදුකමත් එක යාලන හොඳ නැහැ කියලා හැබැයි ඉතින් මම ඇතරම දන්න හේතුව කවුරු මුස්ලිම් කෙනෙක් මේ වීඩියෝ බලනවා හේතුවක් කියන යන්න හරි හේතුවක් ඔයාලගේ WhatsApp channel Facebook channel වල නම් කියන්න please ඔයාලා YouTube එකේ බලන්න description එකේ දාලා තියෙනවා Facebook එකේ නම් බලන්න comments වල දාලා තියෙනවා ඔයාලා දෙන්නගේ ආදර කතාව කියන්නම් මාස් දෙකකින් ඔයාලට බනින අයට මොනවද කියන්නේ හොඳ ප්‍රශ්නයක් හැබැයි තාම එහෙම බනින්න තරම් ලොකු ඕඩියන්සයක් අපිට නැහැ මම හිතන්නේ බනින්න තර ලොක ෝඩියන්ස යන්න සමාරුව හිටපුගම ල පොට්ට එහෙමෙන් බැලලා යනවා බැන්නට ප්‍රශ්නයන්නේ මගේ කියනවා හැබැයි මොනයි නරක වචන මොනාහරේ වගේ දේවල් දාලරිපොත් මගේ කමෙන්ටයි කරනවා එකෝ යුසෝ බ්ලොග් කරනවා මොකද මේ අපේ වීඩියෝස් ගොඩක් පොඩි ළමයි බලනවා මට දවස ගානේ කෝල් වෙනවා හෙලෝ අයියේ සපය ඉන්නවද එලෝ මේ සිවුස්ත කතා කරන්නේ වගේ කෝල්ස් මට සෑහෙන්නවා ඉතින් මේ ඒකෙන් තමයි අපිට තේරුණේ පොඩ්ඩක් අර ඩබල් මීනිං වගේ දේවල්වත් දාන්න ඕන නැහැ කියලා මීට පස්සේ අපේ වීඩියෝස් වල මේ පොඩ පොඩි ළමයි සෑහෙන ආසාවෙන් බලනවා මෙයාගේ වීඩියෝ. සමහරකට හේට් කමෙන්ට් එකක් දෙකක් එහෙම යන්න තිබ්බා. අපි දකිනකොට අපේ ෆෑන්ස්ලා ඔක්කොම යාව චිකන් පොට්ට සිවුස් බලකා යනවා. ගිහිල්ලා රෝස් චිකන් කරලා එනවා. අපි ඉතින් දැක්කේ නෑ වගේ ඉන්නවා ඊට පස්සේ. බව් බබාලා එක්ක තියෙන අමතක වෙන්නේ නැති මෙමරි එක මොකක්ද? බව් බබාලත් එක්ක තියෙන අමතක වෙන්නේ නැති මෙමරි එක. ස්වීටි ඩිලිවරි එක තමයි ඉතින් අමතක වෙන්නේ. අපි ෆස්ට් අත්දැකීම එක නේ අපිට අහගන්නවත් එහෙම අහගෙන තිබුණා අපි වීඩියෝස් බැලුවා කරා ඒ ෆීලිං එක ඒ වෙලාවේ ආව ඒක ජීවිතේට අමතක වෙන්නේ නැහැ. ડોක්ටර් කෙනෙක් හුවා ඊට පස්සේ මට මතකයි ඩිලිවරි එක වෙලාවදී ඔයා හිටියේ නැහැ ගෙදර වාසය එකට ගිහිල්ලා පළවෙනි පැටව දෙන්නම එද්දිවා ගෙදර නැහැ. තුන්වෙනියේදී තමයි ඔයා ගෙදරට ආවේ. පළවෙනි පැටේ එළියට එනවා මට පේනවා ඔලු කැලක් චුට්ටක් එළියට එනවා. ඊට පස්සේ මම බය වෙලා මම අපේ වෙට්ට කතා කරා අපේ ඩොක්ටර්ට සුටික ඩොක්ටර්ට කතා කරා ඩොක්ටර් කතා කරලා මම කිව්වා අනේ ඩොක්ටර් මාර වැඩේ මෙන්න පැටව දානවා මේ ඔලු කැලක් චුට්ටක් එළියට එනවා මේ අනේ ඉක්මනට එන්නකො ඩොක්ටර් මම කියන ගානක් දෙන්නම් කියලා ඊට ඩොක්ටර් එහෙම අනේ පැත්තට කිව්වා මේ ආයා පැටව දානවාද දාන්න දෙන්න ඉතින් පාඩුවට දාන්න කියලා කිව්වා හරි ඊට පස්සේ ඉතින් මේ එයා දැන් මම හිතුවේ සුටිට පොඩක් අමාරුයි කියලා හැබැයි කිසිම අමාරුවක් නැහැ බොහොම ලේසියෙන් දැම්ම සුටි පොඩ එකට දාලා අපක ඇතුළට අරන් ඉඳි යාගේ වෙල්පින් බොක්ස් එකේ ඒ වෙල්පින් බොක්ස් එක ඇතුළට ගියාට පස්සේ මම කොහොමද පොඩ සුටි පොඩක් ඔළුව අත ගන්නවා කොහොම හරි එදා ඩෙලිවරි එක දවසේත් ඔළුව අත ගාද්දි එකපාරට මම කකුල් දෙක උඩ එහෙම යාගේ අත් දෙකෙන් තියාගෙන තද කරගෙන වගේ හිටියා මට නැගිටින්න දුන්නේ නැහැ මට වතුර තිබ්බහයි මට එළියට යන්න විදියක් නැහැ අඩුම ගානේ වයිෆ් බැංකුවේ ඉඳන් ආවත් මේ දොර අරිනවත් විදියක් නැහැ මොකක්වත් විදියක් නැහැ යා තද කරගෙන ඉන්නවා ඊපස්සේත් මම හිතුවා මොකක් හරි යාට මාව ඒලාගේ ඕන නැති වෙන්නේ නැති කියලා හිතලා ඔළුවක් පොඩක් අතකට නිකන් සැකේට වගේ චුට්ටක් කකුල උස්සලා බැලුවා ඒ බලද්දි තමයි අර ඔලු කැල්ල වගේ එළියට එනවා දැක්කේ කොහමද වයිෆ් ගෙදර ඉඳන් දෙන්නෙක් කිරි බොන ගමන් තුන්වෙනියා මගේ සියුස්ට ඔච්චර පණු ගායයි මම හිතන්නේ උපන් නැකති අවුලක් ඒක කවුද බව් තුන් දෙනාගෙන් වැඩිමලා ස්වීටි මැනික සහ මහරාණි පොට්ට සියුස් කොහෙන්ද ගෙනාවේ ස්වීටි තමයි වැඩිමලා දෙවනියා සෆාය මේ තමයි කුණු කාණුවෙන් ගෙනාවු බඩ පිස්සා බාලය තුන ප්‍රශ්න පත්තරයක් තියෙනවා ඊළඟට අපි එකින් එක යමු තුන් දෙනාට නම දැම්මේ බව් බබාලාගේ අක්කද අයියද හරියට සුරිරෙන් නම දැම්මේ මම සියුස්ට නම දැම්මේ හස්බන්ඩ් ස්වීටි කියන නම ආවේ හරි ස්වීට් විදියට ඉනවා අහිංසකයි ඒ දේවල් එක්ක හැබැයි මම අයිසෙකට අයිසක නැහැ අර සිවුස් එන්න කලින් සිවුස් ගෙතනේ හිටියේ ස්වීටි දැන් චුට්ටක් අර පරිණත වෙදී සා නැත්තම් ඩිලිවරි එකෙන් පස්සේ පොඩ්ඩක් අහිංසක වුණා සෑහෙනම අහිංසක වෙද මේ ඊට පස්සේ ස්වීටිට නම ආවේ අහිංසකකමත් එක්ක තමයි එතකොට සෆායට සෆාය කියන නම ආවේ
බ්ලූ සෆාය කියලා මැණිකක් තියෙනවා. ඉතින් එයාගේ එක හැක් නිල් නිසා මට හිතුණා එයාට සෆාය කියලා නම හොඳටම ගැලපෙනවා කියලා. ඉතින් ඒ හින්දා මම සෆාය කියලා එයාට කිව්වා. ඔව් හරිනම් ඒක ප්‍රොනවුන්ස් වෙන්නේ බ්ලූ සැෆයර්. එතකොට අර ඒක එහෙම කියන්න බෑ නේද? මේක කියන්න බෑ. ඔව් එහෙම කියන දේ පොඩ්ඩක් මොඩිෆයි කරලා සෆාය කියන එක දැම්මා. සිවුස් එකේ තියෙන හැම සූස් තමයි ප්‍රොනවුන්ස්. ඔය සූස් කියවොත් එහෙම මේ ලොකු ප්‍රශ්නයක් නේ. සිවුස්ම දැම්මා. ගොඩක් අය අහනවා සෆාය කියන්නේ මුස්ලිම්ද කියලා. නෑ ඕක තමයි හේතුව. නම් ගාන විශේෂ හේතුවක් තියෙනවාද? මම හිතන්නේ හේතු දෙකක් කිව්වා. සිවුස්ගේ නමටත් ලොකු හේතුවක් තියෙනවා. ඒක ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. සිවුස්ගේ නම කොහොමද වැටුනේ කියන එක. සිවුස් පොඩි වැඩක් කරගෙන යන්නේ මේ දවස්වල. ඒක ඉස්සරහට බලමු. මෙයාලා ඔයාලගේ විනාශ කරපු වටිනම දේවල් මොනවද? ස්වීටි මුලින්ම ගමු. ස්වීටිව ගෙනාපු මුල එයා චූටි කාලෙදී එයා මගේ ෆයිබර් කේබල් එක කෑවා. ඉතින් එදා දවස් 2-3ක් විතර අපිට ගෙදර ඉන්ටර්නෙට් නෑ. ස්වීටිට පින් සිද්ධ වෙන්නේ. ඉතින් SLT එකට කෝල් කරාට පස්සේ ඉතින් දවස් 2කට වගේ පස්සේ තමයි ආවේ. ඉතින් ඒ ටිකේම මම කරන ජොබ් එකත් එක්ක මට මුකුත්ම කරගන්න හම්බුනේ නැහැ. ඉතින් අර පොඩි කාලේ කරපු දෙයක් හින්දා ඉතින් මට එයාට ගහන්නවත් තරවටු කරන්නවත් මොකක්වත් විදියක් තිබ්බේ නැහැ. ඉතින් පාඩුවේ හිටියා. ඉතින් මගේත් වැරද්ද මොකද? දවස් 2යි නේද? දවස් 2යි ස්වීටිව ගෙනල්ලා. හරිම චූටි. ඊට පස්සේ තමයි හිතාගත්තේ මේ පල්ලයට වෙටලා තියෙන වයර් අනම්මනම් කිසිම දෙයක් පල්ලයෙන් තියන්නේ නැහැ. ඔක්කොම දැන් මේ වෙද්දි උඩින් තමයි තියෙන්නේ. සෆායගේ එහෙම විනාශකාරී ගතියක් නැහැ. එයා ඔය පොඩි ළමයි පොඩි කුරුමියොන්ට අනම්මනම් කරදර කරන්නේ ඕවා තමයි තියෙන්නේ. ඉතින් එහාට මේ මොනවද ඒත් සෆාය චූටි කාලෙදී අපේ ගෙදර ලොකු ගස් ලැබු ගහක් තිබ්බ ටිකක් උස්ස එකක්. දවසක් දඩාංගාල සද්දයක් ආවා. බලද්දි ඒක වටේට හාරලා ගස් ලැබු ගහ එහෙම් පිටිම බිම. ගස් ලැබු ගෙඩියක් තරම්වත් ලොකු නෑ සෆාය ඒක. හරිම චූටිද? හරිම චූටි. මේ ඒක ලොකු පාඩුවක් වෙන්න තිබ්බ. මොකද ඒකට එහා පැත්තේ කරන්ට් ලයින් එකක් තිබ්බ. ඒකට වැටුණා නම් ඔබ වෙලාවට ඒකට වැටුන්නේ නැහැ. ඒකෝට සිවුස් විනාශ කරපු දේවල්. සිවුස් කොහමද දවස ගානේ මොකක් හරි නැත්නම් මොකක්ද? ඔව් සිවුස් මොනවද විනාශ නොකරන්නේ වගේ තමයි අහන්න ඕනේ. එක එක්කෙනා කන්න කැමතිම කෑම මොනවද? ඒකට උත්තරේ සිවුස් කන්න ආස අල. ස්වීටි දෙන්නම. ඔව් සිවුස් ස්වීටි දෙන්නම අල තමයි කන්න ආස. අල තම්බල දෙනවා නම් ඉතින් වෙන මුකුත් ඕනේ නැහැ. සෆායගේ හරි අමාරු ඒ කියන සෆාය ආස දේවලුත් තියෙනවා ආස නැති දේවලුත් තියෙනවා. සෆාය සමහරවිට මේ අද හොඳට කන එක හෙට කන්න නැතුව ඉන්නවා. යා සෑහෙන කෑම වලට ට්‍රිකි. සෑහෙන්න මේ යතෝරනවා කෑම තෝරලා බේරලා තමයි කන්නේ. හැබැයි සෆායට පෙන්නන්න බැරිදේ මාළු. කොටිම කියනවනම් මොන හරි අලුත් දෙයක් හරි අපි මොනියා සෝසේජ් එකක් හරි එයාලට දුන්නොත් කන්න සිවුසුයි සුවිටි දෙන්න එහෙම කාලේ ඉවරයි. ඒ දෙන්නගේ මහා බඩවැල් ඔක්කොටම ගියාට පස්සේ තමයි සෆාය කරන්න ඉව කළා. ඒ කටින් අරන් ගිහලා තව කොහෙන් හරි තියලා ආයෙත් කටියන් ඉව කළා. ඔය හැම විදිහටම කරන්න තියෙන පරීක්ෂණ ටික ඔක්කොම කළා තමයි සෆාය කරන්නේ. තනියම කනවද කවන්න ඕනේද? තනියම කනවා. ස්වීටි තමයි තිබ්බේ. ස්වීටි පොඩ්ඩක් තිබ්බා ඒ දවස්වල. හැබැයි ඒකත් ඊට පස්සේ හරි ගියා. බව්ව නාන්න කැමතිද? සිවුස් කැමති නාන්න. ස්වීටි කැමති නාන්න. ෂවර් කරලා තිබ්බා. මෙයාලා ෂවර් එක පල්ලයට ගිහලා උඩ පැන මේව කරගෙන යාලා තනියම නා ගන්නවා. මට ගිහලා අතුල්වල ගන්න විතරයි තියෙන්නේ. හැබැයි මෙයා නාන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. පස්සේ මම පොඩ්ඩක් හොයලා බැලුවයි පස් කියලා නාන්න කැමති නැති කියලා. මේ මෙයාලගේ පොඩි ගතියක් තියෙනවා. අර පූසෝ එයාලව තනියම පිරිසිදු කරගන්නේ. අන්න ඒ වගේ හස්කිලත් එයාලව පිරිසිදු කරගන්නවා කියලා දෙයක් මම දැක්කා. ඒ වගේම දැන් අනිත් බව්වෝන්ගේ ගාවින් යමුතු අර ස්මෙල් එකක් එන්නේ. ඒ වගේ අර ගඳ ස්මෙල් එකක් මේ හස්කිල ගාවින් එන්නේ නැහැ. ඒකට එයාලව පිරිසිදු කරගන්නවා. ඉතින් එයාලා නාවන්න කැමති නැහැ. අපි පිරිසිදු වෙනවා නම් මොකටද නාවන්නේ වගේ පොඩි ලොකු සීන් එකක ඉන්නවා. බාත්රූම් එක වටේම දුවනවා. බීච් එකෙන් ගියත් බීච් එකෙන් ගියත් එමය බීච් එකට යන්න කැමතිම නැහැ. වතුර පෑගෙන්න බෑ යාර. කොටිම කියනවා නම් මේ වහින වෙලාවට එළියට එළියට යන්නේ මෙහෙම චුට්ට මෙහෙම මෙහෙම කකුල තියන්න ඕනේ ඉඳ තියන්න. සමහරවිට කකුල මෙහෙම උස්සගෙන ඉන්නේ. අක්කටයි අයියටයි ලොකු සීන් දාන අවස්ථා තියෙනවාද? තියෙනවා. සෆාය තමයි ලොකු සීන් දාන්නේ. මහරාණි. ඔව්. අනිත් දෙන්න නම් එහෙම නෑ. සෆායගේ තියෙනවා. ඇත්තටම තුන් දෙනාගෙන් අහිංසකම කවුද? ස්වීටි. කපටිම හොර ගෙඩිය කවුද? සිවුස්. ඔයාලගේ පවුලට තව තේතෝ හොම්බෙක් එකතු කරගන්නවද? ඒ මොන බ්‍රීඩ් එකෙන්ද? අපි ඒක ඉස්සරහට බලමු. සීක්‍රට් එකක්. දවසක මං එන්නද ඔයාලව බලන්න. මට හරි ආසයි ඔයාලව ඇත්තටම දකින්න. අපි ඉන්නේ පුංචි රටක ලංකාවේ. ඉතින් කොහෙන් හරි හම්බෙයි දවසක. බව්ව තුන් දෙනා නිදියන්නේ මොන වෙලාවටද?
නිදියනවා ඉතින් හැම වෙලාවෙම නිදි ඉතින් කොයි වෙලේ බැලුවත් කනවා බොනවා නිදාගන්නවා කනවා බොනවා ඊට පස්සේ අප කෑ ගස්සනවා ආපහු නිදා ගන්නවා සෆායන වීඩියෝ එකට ගන්න ගත්තාම එතනත් නිදා ගන්නවා දැන් චුට්ටක් නින්දට බාධා වුණා ඉඩ මන්දිර යාට ඉඩ මදිද ඔව් චුට්ටක් හිටේ දැන් ඇති හොරෝ ගත්තු ගමන් මේ තුන් දෙනා රණ්ඩු කරන්නේ නැද්ද කිරිසියාව නැද්ද අපේ ගෙදර නම් හැමදෑම රණ්ඩු අපිව බෙදාගන්න බැරුව ඉරිසියාව තිබ්බට රණ්ඩු කරන්නේ නැහැ මෙයාලා එහෙම රණ්ඩු කරන්න ඉතින් හේතුවක් නැහැ අපි ඔළුව අත ගාද්දි තුන් දෙනාගෙම වගේ අත ගන්නවා එක්කෙනෙක් විතරක් අත ගාගෙන විතරක් අත ගාලා නිකන් ඉන්න කියන්නේ දැන් අපි සෆාය වරන් හොරතල් කරා ඊට පස්සේ අනිත් පැත්තට සුවිටිවත් අරන් හොරතල් කරලා සිවුස්සත් හොරතල් කරලා ඒක උනම් හොරතල් කරන්න කැමති නැහැ මම අපි එළියට එක්කන් ගියත් මේ පොඩ විද්වාන් එක්කන් ගියත් තුන් සැරයකට තුන් දෙනාම හරි එක්කගෙන යනවා හරි අමාරු ඒක කරන්නේ නඩි කරගෙන යනවා හරි අමාරුයි තුන් දෙනාව එකපාර අරන් යනවා කියන එක මොකද මේ තුන් දෙනාගේ පර්සනැලිටිස් තුනක්නේ තියෙන්නේ සුවිටි පොඩ්ඩක් බයයි එතකොට සිවුස් දඟයි සෆායක තියෙන වෙනම එකක් සෆායව තමයි ලේසි මේ එළියට එක්කන් යන්න පාඩුව ඇවිදගෙන යනවා පාඩුව ඇවිදගෙන එනවා මොකද රස්තිය අඩු ගන්න හරි ආසයි සෆාය එයාට එයත් එක ඒක ප්‍රශ්නයක් නැහැ ඉතින් තුන් දෙනාටම එකම විදිහට සලකද්දී එයාලා එහෙම ලොකු ගාණක් නැහැ සෆාය කිරිසිය හිතන වීඩියෝ නම් ඕන තරම් දාලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන් අපේ channel එකෙන් නැත්නම් Facebook page එකෙන් දෙකෙන් අයියා වැඩියෙන්ම ආදරේ කාටද අක්කා වැඩියෙන්ම ආදරේ කාටද ඒ සිවුස්ට කොට සිවුස් කියන්නේ සෆායට පැටව හම්බුනම එක්කෙනෙක් දෙන්න පුළුවන්ද දෙන්න මේ තුන් දෙනාගෙන් වැඩිපුරම වලි දාගන්නේ කවුද තුන් දෙනා අතර වලි දාගන්නේ නැහැ හැබැයි එළියට ගියාම ඔය පාරේ ඉන්න අයත් එක්ක නම් පොඩ සිවුස් එයාලගේ පස්සෙන් මේ වෙනවා ඒ කියන්නේ පොල්ලෙක්නේ ඒක හින්දා සෆාය පාරට ගියාම එහෙම ලොකුවට ගණන් ගන්නේ නැහැ කාවත් ගණන් ගන්නේ නැහැ සමහර ඔය ආරක්කෙක් එහෙම හිටියොත් පොඩ බලනවා ගිහිල්ලා මොනවද මේ කරන්න යන්නේ කියන තමත් ඇටැක් එකකට වගේ පොඩ්ඩක් යනවා බවුන් වුණා මේ කියන්නේ පාරින බවුන් වුණා ගණන් ගන්නෙම නැහැ ඒ ලොකුකම තියෙනවා පාරම ලොකුකමක් තියෙන්නේ ගණන් ගන්නවත් නැහැ යාලා හතර වටේම පුරනවා සමහර දැක්කේ නෑ ඔය වට වැඩක් නෑ ඔය යනවා ඔයාලා කොහෙද ගෙදර දැන් නම් ඉන්නේ ගෙදර ඔයා කොහෙද අක්කා වැඩියෙන් ආදරේ කාටද තුන් දෙනාටම ඉතින් ආදරේ අයියා වැඩියෙන් කාටද ආදරේ මං ආදරේ මාත් තුන් දෙනාගෙන් ෆුඩි කවුද ෆුඩි සෆායන් සෆාය යාම තේරුවට එයා තමයි ෆුඩි අනිවාර්යෙන් ආන්සර් ඕනේ පස්තනට මාදරේ කියලා තියෙනවා thank you තුන් දෙනාගෙන්ම වැඩියෙන් ආදරේ කාටද හරි මම තුන් දෙනාට ආදරේ මම තුන් දෙනාට ආදරේ සොයිටි මනකට චුට්ටක් වැඩිපුර ආදරේ මොකද මගේ පළවෙනියා ඒ වගේම මගේ වාසනාවන්ති මගේ කුරතලී ඉතින් චුට්ටයි හොඳයි චුට්ටයි වැඩි උඩ යන්න එපා චුට්ටක් වැඩියෙන් ආදරේ මේ තුන් දෙනා රණ්ඩු කරන්නේ නැද්ද උත්තර දුන්නා සියුස් කරපු තක්කඩි වැඩ නිසා ඔයාලට වෙච්ච ලොකුම පාඩුව මොකද්ද කරන්නේම තක්කඩි වැඩ තුන් දෙනාගෙන් වැඩියෙන්ම කන්න කැමති කැම මොනවද උත්තර දුන්නා නාන කම්මැලිම කවුද උත්තර දුන්නා අහිංසකයා කවුද උත්තර දුන්නා පොට පැටියෙක් මට දෙනවද දෙන්න බව් ටික වද දෙන්නේ නැද්ද ඉතින් වදයක් කියලා දෙයක් නැහැ දෙයක් නැහැ ඒක දැන් මම හිතන්නේ කුරු වෙලා තියෙනවා ඔව් අක්කටයි අයියටයි බව්වන්ට ඔච්චර ආදරේ හිතුනේ ඇයි පොඩි කාලේ ඉඳන් දෙන්නම බව්ව හදනවා මේ ඉතින් අර බව්වොත් එක්කම පොඩි කාලේ හිටියේ ඉතින් මගේ අම්මගේ ගාවත් අපේ ගෙදර සෑහෙන පිරිසක් ඉඳලා තියෙනවා ඒ දවස්වල මේ වගේ නෙමෙයි මම හිතන්නේ වඩා වැඩි ප්‍රමාණයක් 10ක් 12ක් වගේ ඉඳලා තියෙනවා ඉතින් අර ඒ කාලේ නම් ඉතින් බව්වන්ට කැමති ඉතින් ඒක හින්දා තමයි ඒක තමයි ඒකෙම එයා මහදෙන බව පැටවුන් නම දැම්මේ කවුද වැඩිපුරම පෙරේට ගහ ඒ ටිකට අපිට උත්තර දුන්නා සියුස් කුරුකානුකෙන් ගෙනාව කියපෝ එක ඇත්තක්ද පරම සත්‍ය සුවිට හම්බුන පැටවු ටික කෝ සුවිටිට හම්බුන පැටවු ටික සුවිටිට 6 දෙනෙක් හම්බුණා එක්කෙනෙක් ෆේඩඩ් පතිය යා නැති වුණා ඒ දවස්වලම අනිත් පස් දෙනාගෙන් එක්කෙනෙක් නුගේගොඩ එක්කෙනෙක් හෝමාගම තව එක්කෙනෙක් කියනවා වරගමොල තව එක්කෙනෙක් කියනවා ඇල්ලේ තව කෙනෙක් කියනවා කඩවත එලා හොඳ ආදරණීය පවුලට ගියා රැයට නිදාගන්නේ තුන් දෙනාම එකටද රැයට තුන් දෙනාම එකට තිබ්බොත් උදේට හැරෙද්දි සුයිටි සෆාය දෙන්නම අම්මලා වෙනවා ඒක හින්දා මේ තුන් දෙනාම එකට නෙමෙයි ගේ ඇතුළෙම තුන් දෙනා තැන් තුනක තමයි ඉන්නේ විශේෂයෙන්ම සිවුස්ස වෙනවම තියලා තියෙන මේ දෙන්නගේ පැත්තට යන්න බැරි වෙන්නේ ඔය සෙල්ලම් කරන වෙලාවට තුන් දෙනා එකට හිටියට ඒ වෙලාව අපි බලනවානේ අපි ඇස්මානේ ඉන්නේ දුරුමුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හැබැයි පේන්නේ නැති වෙලාවට මේ පොට්ට සිවුස්ස සුවර් කරන්න බෑ පොඩි තමයි එයා
ඒ චුවරණය සියස කුණු කණු ගෙනාව කීපක තරේ හිලා දකිනවා කෝමහරි ඒ කානුව තියෙන තැන කියන්න පුළුවන් ඒ කානු රජයෙන් වැැව්වා සියසේ කැමතිව කෑම ගුටි කෑම ටව් හැදවම ගොඩක් කියදන්න ඔව පැටව හැදුවම විතරක් නෙමේ හදන්න කලින් තම සෑහන වියදම් මොකද වැඩිපුර විටමින්ස් දෙන්න නවා කැලසිම් මනම් මන හැමදේම ටියක් වැඩි කරන්න වෙනවා කලින් පතාවල් වලට වඩා එතකොට පයාල ස්කෑන් වල්ට නම්මනම්වලට එක යන්න කරන්න වෙනවා ටවස හම්මුණට පස්සේ ඉතින් ලක්ටෝල් වගේ දේව ගන්න තින ග්‍රෑම් 250 පොඩි ටබ් එකක් රුපියල් 5000ක් වගේ වෙනවා ඉතින් ඒවගේ සාමාන්‍ය දවස් දෙකකින් ඉවරයි පැය දෙකෙන් දෙකට අනිවාරෙන් හැරගෙන හරි කිරි දෙන්න ඕනේ මෙයාලගේ ලක්ටෝල් එක වුණත් මෙයාලගේ අම්මගේ කිරි වුණත් හැමදේම පැය දෙකෙන් දෙකට අනිවාරෙන්ම කරන්න ඕනේ ඒක පොඩ පොඩ එන්න පැතුනෙන් තුනට ඉරස පය 4-4ට වගේ වැඩි කරගන්න පුළුව යන ගණන් තව කෙනෙක්ට ඒක මේ තවකපගන අපට එච්චර කියන අපට එච්චර කියන ඉති තමගේ කිරිටි විතරත් දීලා මේව කරංගයොත් හෙම එච්චර ගනක් කියන්න අනේ හෝ පැදක දෙකෙන් දෙකට හැරගෙන කරන්න ඕන්නෑ ඔය තිීන වෙලාට දෙන්න පුළුවන් ගොඩක් එක කතාගේ හැබැ හරි විදිහ මේ හරි විදිර න ඒ විදිය තම යන්න ඉතින් එහෙම කල්ලා ඔච්චර ලොකු ගෙදම දරලා මේ ඒ දේවල් කරාට පස්සේ අනේ අපිට එක්කෙනෙක් නිකන් දෙන්න කෝ කිව්වාම තමයි වැඩි එහෙම මම කියන්නේ මේ ඇත්තරම ගන්නත් එපා මොකද මේ අර මුලද ආසාව තිබ්බට ඊට පස්සේ අර නිකන් හම්බුන දේ අගයක් නැති වෙනවනේ ඊට පස්සේ ඒ පැටිය තමයි ගොඩක් රට දුක් විඳිනවන ගෙදර ඉතුරු වෙන ඉඳුල් ටික කාලා නේද එහෙම තමයි වෙන්නේ ඉතින් අන්තිමට මම කලිනුත් අර තැනකද කිව්වා වගේ ආදරේ විතරක් මදි අනේ අපි ආදරය කිව්වට ආදරේ විතරක් ඇත්තරම මදි ආදරය විතරක් තිබ්බ කියලා මේ බෞගක හදන්න බෑ වෙලුත් ගොඩක් අය ආදරේ පොඩි ළමයෙක් වුණත් හදන්න පුළුවන් අනේ මගේ කැමරියක් මන් දෙනවා මං ආදරය කරනවා බෑ එහෙම හදන්න බෑ ඇත්තම හදන්න බෑ මොකද ඔය වගේ ගොඩක් වෙලාවට අපේ අම්මලගේ කාලේ තාත්තලගේ කාලේ ඒ කාලේ කට්ටිය ඔය වගේ කරන්න ඇති අනිවාර්යෙන්ම ආදරේ විපාක නැති ගෙදර තියාගෙන ඉන්නවා ගෙදර ඉඩක් දීලා තියෙනවා හැබැයි මේ ඊට වඩා දේවල් මෙයාලගේ පව්ව කියන මාතෘකාව ඇතුලේ ඊට වඩා ගොඩක් දේවල් කරන්න තියෙනවා මේක හැමතිස්සෙම මෙයාලා මොන හරි ලෙඩක් වුණොත් මේ අතේ වියදම් කරන්න පුළුවන් වෙන්නත් ඕන නේද හදනවා නම් ඒ හැමදේම බලලා ඉතින් එයාලට සැප දීලා නේද ඔව් දැන් එයාලටත් මම වෙනම සේවිනයක් තියාගෙන යන්නේ අදිසියකදී පාවිච්චි කරන්නේ ඉතින් එහෙම තමයි හැම දෙයකටම පෙර සූදානමක් තියෙන්න ඕනේ බව තුන් දෙනාටම කාටද වැඩියෙන් ආදරේ හැබැයි තුන් දෙනාට එකසේ ආදරේ කියන්න බෑ උත්තරයක් හම්බුණා ඒ මන්න තුන් දෙනාටම ආදරේ ඔය තමයි මේ වෙනසක් මොකද මම යන චුට්ටක් වැඩි ආදරේ චුට්ටයි අනේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න නැත්තම් ඔයගොල්ලොත් එක තරහයි කොට සිව්ස හම්බුනේ කුණු කානුවෙන්ද ඔව් තුන් දෙනාගෙන් හොඳම කෙනා කවුද තුන් දෙනාම හොඳයි කොට සිව්ස්ට කොට සිව්ස් කියලා නම දැම්මේ ඇයි උත්තර දුන්නා මගේ නම කියන්නකෝ රයිස් කුකර් 10 ඔයාලා වෛරල් වුණේ කොහමද අපේ මුලින්ම වෛරල් වුණේ මෙන්න මේ වීඩියෝ එක ඉතින් මේක over 20 million views ගිහිල්ලා තියෙනවා මේ වෙදි තාමත් යනවා ඉතින් ඒක තමයි මුලින්ම ඒක TikTok එකේ 4 million plus views ගිහිල්ලා තියෙනවා ඒක තමයි මුලින්ම වෛරල් වුණේ හැබැයි ඒක එකම වෛරල් වෙන්න කියලා හිතාගෙන දාපු එකක් නෙමෙයි අපි සාමාන්‍යයෙන් අපේ anniversary එකේ මොකක් හරි ඔය කස්ටමයිස් වීඩියෝ එකක් දානවා පළවෙනි සැරේදී වෙනසකට තිබ්බේ අපේ YouTube channel එක හදලා තිබ්බේ ඉතින් අපි අපේ සැමරීමට ඒ හදපු වීඩියෝ එක අපි නිකන් ෂෝට් එකක් විදිහට දාලා තිබ්බා ඒක එච්චර එහෙම ලොකුවට දිව්වෙත් නැහැ මුලින්ම මේ සාමාන්‍යයෙන් පළවෙනි දවස් 10ටම views 700ක් වගේ ඔව් views 700යි like කොහමද 10ක් 15ක් වගේ ඔන්න ඔහොම ගානක් තියෙනවා අපි කොහොම තමයි තිබ්බේ ගියේම නැහැ හැබැයි එක දවසක් උදේ බලද්දී 700යි ඊළඟ දවසේ උදේ ආපහු නැගිටලා චෙක් කරද්දී කොහොම හරි ලක්ෂ 7ක් 8ක් විතර ගිහිල්ලා ඊට කලින් දවසේ 700 තිබ්බ එක ඊට පස්සේ දවසේ ආයෙ චෙක් කරද්දී 1.4 මිලියන් වගේ ඔහොම ගිහලා තිබ්බා කොහොම හරි එක දවසක 2.3 මිලියන් within 24 hours ගිහිල්ලා තිබ්බා එක පාටම මෙහෙම නැගීමක් බය වුණා මුලින්ම මොකද මේ එහෙම දෙයක් තිබ්බේ නැහැ ඊට කලින් අර අපිට views 1000ක් 1500ක් ඔන්න ඔය වගේ තමයි එන්න ගත්තේ ඒතන තමයි පළවෙනි වෛරල් වීම ඊට පස්සේ ආපහු ඔයාලා ගොඩක්ම දකින්න ඇත්තේ සෆායගේ මෙන්න මේ වීඩියෝ එක මේ වීඩියෝ එකත් සෑහෙන වෛරල් වුණා YouTube එකේ ලොකුවට නැතත් TikTok එකේ සහ Facebook එකේ over 1 million ගියා එතකොට සෆාය කතා කරන දේවල් වෛරල් වෙන්න ගත්තා ඊට පස්සේ කොට්ටසියුස් වෙච්ච හේතුව වෛරල් වුණා මේ ඔහොම තමයි ඉතින් පිළිවෙලකට වෛරල් වීගෙන ආවේ ඔය එක කොල්ලෙක් මට දෙන්න බැරි ගෙදර කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා මේ කෙනෙක් අනිත් එක්ක නම ඔයාලට කවුද ඕනේ
හිතන මවතු දිල්ල අපි යාල බලමු යාගේ සිවත සෆයටයි සුටිටයි ළමයි දුන්නේ පුළුවන්තරම් උත්සාහයක් ගන්නවා තාම හරිගේ නෑ කරගන්න දෙන්නේ නෑ කරගන්න දෙන්නේ නෑ ඉල්ල තාමනෑ අය වැඩියම් මාතරය කාටද තුන් දෙනාගේ සෆයිට මහරාණි කියන නම දැම්ම කවුද සෆයිට සෆායගෙන් නම දැම්මට මම මහරාණි කියන නම වාතම දැන්නේ යා කරන්න වැඩ හිද ඊළඟ ප්‍රශ්න ඔක්කෝ ප්‍රශ්නට උත්තර දීලා හැබැයි ඔක්කොම ගම සමහරු බලන ඇති මෙතන අපේ කමෙන් නෑනිකල ද එක වගේ තිබ කමෙන්ට වලින් අපි එකක් තමයි තෝරල ගත්තේ අර ගොඩක් එක වගේ තිබ්බා මේ සම්මනී බලන්න එකහින් නැතු අල කමෙන් දැක්කි නෑනෙමේ කියව නෑනෙමේ අපි හැම කමෙන්ට් එකක්ම දකිනවා කියවනවා අපි පුළුවන්තරන් කමෙන්ට්වල රිප්ලයි කරන්න උත්සාහ කරනවා මේ ඒවට පලට්ෆෝර්ම් 3ක 4ක දැන් හතරක මේවා ඒවට පලට්ෆෝර්ම් 4ක මේ අපේ වීඩියෝස්වල්ට සෑහන කමෙන්ට් ගොඩක් කෙනවා ඉතින් අර ඔක්කෝමටි ඇතරම හැල් කරන්න තමාරු සමල්ලාට මට කමෙන්ට් දාගන්න බෑ කමෙන්ට් ඩිසේබල් වෙනවා පැය කිහිපයකට අර එක දිගට කමෙන්ට් කරන්න දෙන්න න ෆේස්බුක් කල හෙම මේ අර ඒ හේතුවත් එක්ක ඉතින් අර පුළුවන්තරගේ හැමෝටම කමෙන්ටයක් දානෝ ඉතින් කමෙන්ට කන හැමෝටම බොහම ස්තුති අප වීඩියෝස් තිකරම බලන්න නිවාරයම කමෙන්ට කරන්න අපි ඒවට අපි අනිවාරෙන් යෝදේව කියවන බලනවා අපි ඉතින් අනිවාරම කමෙන්ට කරන්න ලයි කරන්න ෂය කරන්න අප සබස්ක්‍රයිබ් කරන සස්ක්‍රයිබ් කරන්න අපේ ෆේස්බුක් පේච් පලෝ කරන්න පලා වෙන මොහල් පශ්න තියන අප ඉන්බොක්ෂ වෙලාහන්න පුළන් අපිට උත්තර දෙනවා ඉතින් ඒදේවල්ටික තමයි තියන්නේ හිරඟ අපි අද ලොග්ගීකින් අපවම්ම අදට කිවන්නේ එක ඉවරයි බයි